අදම පුතේ. අපි අද කතා කරන්නේ කතා කරන පත්තරේ ප්‍රශ්න පත්‍ර අංක 24 සහ 25. ඔයා මේ සම්බන්ධලා ඉන්නේ කුමාස විසින් දෙන කුමාස විසින් සාකච්ඡා කරන කුමාස YouTube channel එකේ විකාශනය වෙන කතා කරන පත්තරේ 4 වසර ගණිත ගැටළු වැඩසටහනත් එක්ක. ඒකට අපි අද ඉස්සලා කිව්වා වගේ 24 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න. ඉතින් බලමු අපි ඒකේ මොන වගේ ප්‍රශ්න ටිකක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා. බැලූ බැල්මටම ලේසි පේපර් එකක් වගේ. ඉබන්නේ මම නිකන් කියන්නේ දී ඇති සංඛ්‍යාවට පෙර හා පසු සංඛ්‍යාව ලියන්න. හරිද? පේනල් ලියමු බලන්න. 235ට කලින් කීයද? 234. 235ට පස්සේ 236. 1245ට කලින් 1244. 1246. 300ට පස්සේ 301. 300ට කලින් 299. ඔච්චරයි. පහත දී ඇති සංඛ්‍යා දෙපස පිහිටි ඔත්තේ සංඛ්‍යාවද? එහෙනම් පුතේ 37ට පස්සේ ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 39. එහෙනම් අපි ලියනවා 239. 981ට පස්සේ 82 ඉරට්ටේ 83. 747 47ට පස්සේ 48 ඉරට්ටේ 49 ඔත්තේ 749. පිටිපස්සටත් එහෙම. 34 කලින් තියෙන්නේ 36 ඉරට්ටේ 35 ඔත්තේ 235. 981ට කලින් තියෙන 980 ඉරට්ටේ එහෙනම් 979 ඔත්තේ 44 කලින් තියෙන 46 ඉරට්ටේ 45 ඔත්තේ 740. හරි දාගන්න. ඔන්න ඔය විදිහට තමයි ඔත්තේ ඉරට්ටේ ඔත්තේ සංඛ්‍යා ලියන්න කිව්වොත් දෙපැත්තට උඩේකේ දීලා තියෙන්නේ මොකද? ඔත්තේ ඉරට්ටේද බලන්න එපා. ඊළඟ තියෙන සංඛ්‍යාව මොකද්ද කියලා කියන්න තමයි උඩේකේ දීලා තියෙන්නේ. යටේකේ දීලා තියෙන්නේ මං දෙපැත්තට යන්න ඔත්තේ සංඛ්‍යාව වලට විතරයි. අපි යනවා 233 ප්‍රශ්නෙට. ඉස්තම් පුරවන්න විහිදුවාල වීමක් තියෙන 652 600යි 50යි 2. 350 කියද්දී 300යි 50යි බිඳුවයි. 845 කියද්දී පුතා 800යි 40යි 5යි. 845. ලියාගන්න පුතේ. ඊළඟ ගාන. අමර ළඟ වීදුරු බෝල 362ක් තිබේ. එයින් 216ක් කසුන්ට දුන්නේ නම් කසුන් ළඟ වීදුරු බෝල කීයද? ගාන බලපුවම ඔයාලට හිතන ඇති නේද මේක අඩු කරන්න තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ මුකුත්ම නෑ පුතා. ඔයාලට කියවලා ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන්ද කියලා බලලා විතරයි තියෙන්නේ මම. අමර ළඟ වීදුරු බෝල කොච්චරක්ද තිබ්බේ? 362ක්. එයින් 216ක් කසුන්ට දුන්නා කසුන් ළඟ ඇති වීදුරු බෝල 216 පුතේ දුන්න 216 විතරයි. කෙනෙක් එහෙනම් මේක හදන්න පුළුවන් ආන්සර්ට වැරදිලා මේ අමර කියලා දෙන්න ඕන එක කසුන් කියලා දෙන්නේ නැහැ. කියවලා අවබෝධ කරගන්න පුළුවන් ද බලන්න මේ ප්‍රශ්නය. A වත්තේ පොල් ගෙඩි 269කුත් B වත්තේ පොල් ගෙඩි 427කුත් කඩාගත්තේ නම් වතු දෙකෙන්ම කඩාගත්ත පොල් ගන්න. හරිම ලේසි එකතු කරන්න ඕන 269 එකතු කිරීම 426 9 15 5 දැම්ම එකක් ඉතරේ 6 2 8 1 9 4 2 6 වයිසන
හරි 9 6 15 5 දැන් මේ එකක් ඉතිරි එකගෙන 20ට 6 2 8 1 9 4 2 6 දොඩම් මල්ලක දොඩම් ගෙඩි 23ක් තිබේ එවැනි මලු 8ක ඇති දොඩම් ගෙඩි ගන්න. ඒ කියන්නේ මොකක්ද? ಗುಣ කරන්න. එවැනි මලු 8ක කියන්නේ මේන් එක මල්ලක්. ඒ වගේ 8ක්. 23 8ෙන් ගුණ කරන්න. 8 වරක් වෙන 24න් 4 දැම්මා. දෙකක් ඉතිරි. 8 වරක් 2 16යි 2යි 180 හරිම ලේසි ප්‍රශ්න 6ක් ගියේ. හරිම ලේසි ප්‍රශ්න 6ක් හැදුවේ. අමාරු ප්‍රශ්න 6ක් නෙමෙයි. හරිම ලේසි ප්‍රශ්න 6ක්. ඔයා දන්න මූලික ගණිතය. ඇත්තටම මේවා ගණිත ගැටලු කියලා මේ අපි අපේ ක්ලාස් එක ගණිත ගැටලු කියලා උගන්වන්නේ නැහැ. එහෙනම් ඒ පත්තරේට දාලා තියෙන. පත්තරේ පුතේ හැමදේම ආවරණය වෙන විදිහට නෑනේ. කියන්නේ සෙකන්ඩ් පේපර් එකකින් එන්න පුළුවන් ගණිත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ෆස්ට් පේපර් එකකින් එන්න පුළුවන්. ඕන එකක් කව වෙන විදිහට තමයි මේක. අපි ගණිත ගැටලු පන්තියකදී මේක මෙහෙම නෙමෙයි යන්නේ වෙනස් විදිහකට. විභාගතා මාන වලට බර තියලානේ අපි එතන උගන්වන්නේ. එහෙනම් මේකේ එහෙම තියෙන්න පුළුවන්. හැබැයි සිලබස් එක සම්බන්ධව ගණිතේ පන්තියේ මේ ඕන තරම් වයින් අහන්න පුළුවන්. වෙන ඊළඟ ප්‍රශ්නයට. අඹ ගෙඩි ගොඩක ගෙඩි 183ක් තිබුණි. සමව තිදෙනෙකු අතර බෙදූ විට එක් අයෙකුට ලැබුණ අඹ ගෙඩි ගන්න. බෙදමු 183 තුනේ. 18ට 3 වරක් 6යි. 6 වරක් 3 18. 18න් 18ක් බින්දයි. 3 ගෙනා පල්ලයට 3ට 3 වරක් 1යි 1 වරක් 3 3යි. 3ෙන් 3ක් බින්දයි. 61යි. 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 හදාගන්න පුතේ. සට විනාඩියක් දෙන්න. ඉක්මනට හදිස්සි කෝල් ඇතර මම මේක අරගන්නම්. ඔයාලා එතන ලියා ගන්නකො. හරි. පාසලක ළමුන් 2100ක් සිටි. හරි 2100ක් සිටි. එහි පිරිමි ළමුන් ඒ පාසලේ ළමුන් 2100ක් සිටින අතර එහි පිරිමි ළමුන් ගණන මෙන් දෙගුණයක් ගැහැණු ළමුන් වේ. පිරිමි ළමුන් ගන්න මෙන් දෙගුණයක් ගැහැණු ළමුන් වේ. ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු කියලා ගත්තොත් එහි පිරිමි ළමුන් ගණන මෙන් දෙගුණයක් ගැහැණු ළමුන්. පිරිමි ළමයි 1යි නම් ගැහැණු ළමයි 2යි. හරි. පාසලේ සිටින ගැහැණු ළමුන් ගන්න. 2යි 1යි 3යි. 2100 බෙදන්න 3ෙන් 21කට 3 වරක් 7යි 7 වරක් 3 21යි 21කින් 21ක් බිඳුවයි බිඳුව දැම්මා බිඳුවයි 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 700යි 700 කියන්නේ අර 1 කියන එක. ඒ කියන්නේ කවුද? පිරිමි ළමුන් ගන්න මෙන් දෙගුණ යන මේ 700 පිරිමි ළමුන් 700යි 700යි 1400යි මේ ගැහැණු ළමුන්. එහෙනම් ගැහැණු ළමුන් ගන්න සොයන්නේ 1400 1400 හදාගන්න 1400 ඊළඟ එකට යන්න මිනිසුන් 4 දෙනෙකුට දින 5ක් තුළ තාප්පයක් බැඳීම කළ හැකි නම් ඒ සඳහා ගත වන මිනිස් දින ගණන කීයද? මිනිස්සු 4යි දින ගණන 5යි. 4 5 20යි.
මිනිස් දින 20යි. මිනිස් දින 20යි. මිනිස් දින 20යි. මිනිස් දින 20යි. මිනිස් දින 20යි. ඊළඟ එක ඊළඟ එක ඊළඟ එක 240. මම සහ අයියා සතුව රුපියල් 200ක් ඇත. මම ළඟ ඇති මුදලට වඩා අයියා ළඟ ඇති මුදල 30ක් වැඩි නම් මම ළඟ ඇති මුදල වැඩි නම් මම ළඟ ඇති මුදල අයියා ළඟ ඇති මුදලට වඩා 30ක් වැඩි නම් මම තමයි වැඩි. එහෙනම් පුතා මුලින්ම ලියනවා මම එකතු කිරීම අයියා. හරි? එතකොට උත්තරේ 200යි. එතකොට මම කියන එකෙන් අඩු කරන්න ඕන අයියා. හරි? එතකොට කීයද? රුපියල් 30යි. දැන් මගේ තියෙන මුදල නෙවෙයි. එහෙනම් මම වැඩි එක් කියලා. එහෙනම් මේ දෙක එකතු කරන්න. 230යි. 230 බෙදන්න දෙකෙන්. 1යි 1යි 5යි. 115. රුපියල් 115. හදාගන්න. හරි. ඔන්න ඔය විදිහට තාපුතේ එතකොට ප්‍රශ්න 10ට උත්තර ලියන්න. එතකොට එක ප්‍රශ්නේ ලකුණු 10 ගානේ. ප්‍රශ්න 10ට වඩා ලකුණු 100ක් හම්බෙනවා. 100න් කීයද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි යනවා ඊළඟ පේපර් එක සාකච්ඡා කරන්න. ඒක මොකද්ද? 242න් පටන් ගන්න ප්‍රශ්න පත්‍රාංක 25. හරිද පුතේ ප්‍රශ්න පත්‍රාංකේ? හරිනේ 25. පහත දී ඇති රූප ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සමාන වාර ගණනක් යෙදුණු රූපයක් තිබේද? තිබේ නම් කුමක්ද? එහෙනම් පුතේ පළවෙනිට අපි මේකේ තියෙන හැඩතල ටිකට ගණන් කරලා බලන්න. එහෙනම් මුලින්ම තියෙන සමචතුරස්‍රය. හරි. ගණන් කරලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. වෘත්ත 1යි 2යි 3යි. ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට ඊළඟ තරු 1යි 2යි 3යි 4යි. තරු සමාන වාර ගණනක් යෙදුණු රූපයක් තිබේද? නැත. නැත. තිබේ නන්නේ කුමක්ද කියලා අහන්නේ නැත. රවුම තුල පිහිටි හැඩතලවල අගය ආරෝහණ පිළිවෙලට සැකසූ විට පිහිටින ආකාරය හැඩතල මගින් අඳින්න. ආරෝහණ පිළිවෙල. පොඩ්ඩක ඉඳන් ලොක්කට. හරි? එහෙනම් පොඩිම අඩුම ප්‍රමාණයක් තියෙන වෘත්ත. ඊළඟට තියෙන තරු. ඊළඟට තියෙන්නේ ත්‍රිකෝණ. ඊළඟට තියෙන්නේ සමචතුරස්‍රය. හරි නේද? එන්න පුතේ ඊළඟ එක. පහත දී ඇති වේලාවන් පෙරවරු සහ පස්වරු ආකාරයෙන්. උදෑසන 9 ඉඳන් දවල් 12ට කලින්. ඒ කියන්නේ පෙරවරු. පෙරවරු 9යි. රාත්‍රී 10යි කියන්නේ දවල් 12ට පස්සේ. කියන්නේ පස්වරු.
10යි. මධ්‍යහන 12 පසුබිම් මිනිත්තු 35 කියන්නේ දවල් 12 පහු වෙලා. ඒ කියන්නේ පස්වරු 12:35. හරිනේ. ඉන්ධන පිරවුම්හලක සඳහා දෙන ලීටර් 150ක් අඟහරුවාදා දිනේ ලීටර් 150ක් අලෙවි වෙන දින දෙක තුනම අලෙවි වූ ලීටර් ප්‍රමාණය කොපමණද? 150 150යි 100යි. ඒවා සිම්පල් ගණන්. ඒවා අමාරු ඒවා නෙමෙයි පුතා. ඔයාලට තියරි වලට බර ප්‍රශ්න. හරි. අපි යන් ඊළඟට. පාට කළ කොටස භාග සංඛ්‍යාවක් පුතා 1 2 3 4යි ඔක්කොම කෑලි 8යි 8න් 1 2 3 4යි 5ක් පාට කර 8න් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි කෑලි 8යි හැබැයි පාට කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස 8න් 5 කෑලි 8යි 8න් 4ක් පාට කරලා 8න් 4ක් කියන්නේ පුතේ 2න් 1යි 2න් 1 කියන්නේ 0.5 අන් දශම මුලම කියන්නේ මුලම කියලා හරි දැන් ඊළඟට එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක එකතු 81 නම් එම සංඛ්‍යා තුනේ විශාලම සංඛ්‍යාවක් මන් හරිම ලේසි 81 බෙදන්න 3ෙන් මෙතනම හදනවා මං 8ට 3 වරක් 2යි එකක් දෙකක් 3 වරක් 2 6යි දෙකක් ඉතිරි 21ට 3 වරක් 7යි මේ 27 කියන්නේ සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව 27 එහෙනම් 26 ඊට කලින් තියෙනවා 28 ඊට පස්සේ තියෙනවා විශාලම සංඛ්‍යාව 27 81 3 බෙදා 27යි 27 කියන්නේ සංඛ්‍යා තුනේ මැද 26 කලින් 28 පස්සේ ලොකු මේක අහන්නේ 27 වැටක් සකස් කිරීමට මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වේ මිනිස්සු 3 දිනෙකට ඒ සඳහා ගත වන දින ගන්න කියලා පොතේ එහෙනම් මුලින්ම හොයන්න මිනිස් දින ගාන 6 වරක් 4 24යි තනි මිනිස්සෙකුට දවස් 24ක් යනවා 24 බෙදන්න 3ෙන් 24 3ෙන් බෙදපුවාම දින 8යි දින 8යි දින 8යි දින 8යි හරි 2021 ජනවාරි 1 වෙනිදා බදාදා දවසක් නම් එම වසරේ අවසාන දවස 2021 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක් පටන් ගන්න බදාදාගෙන ඉවර වෙන්නේ බදාදා අධික අවුරුද්දක් වුණා නම් ඉවර වෙන්නේ බදාදාට පස්සේ දවස බ්‍රහස්පතින්දා සාගරමෙන් දෙගුණයක් නුවන් බර නම් නුවන්ගේ බර කිලෝ 74 නම් සාගරගේ බර සාගර වගේ දෙකක් තමා නුවන් ඒ කියන්නේ 74 කියන්නේ දෙගුණේ ඒ හින්දා 74 දෙකෙන් බෙදන්න 7ට දෙවරක් 3යි එකක් ඉදිරි අදුත දෙවරක් 7යි 27යි kg 27යි kg අද ඇත්තටම ප්‍රශ්න 20ම අමාරු ප්‍රශ්නේ වැඩි බර තිබ්බේ තියරි වලට පාඩම් වලට විභව්‍යතා මානවත් තාර්කික හැකියාවත් කියන එක ගන්ත ගැටලුවක් විභව්‍යතා මාන ප්‍රශ්න අන්දමේ අද තිබ්බ ඔක්කොම වගේ පෙළපොත ආශ්‍රිතව වගේ තියරි කොටස් ආවරණය වෙන විදිහේ ප්‍රශ්න ටිකක් තිබ්බ ගණිතේ එහෙනම් ඔයාගත්ත ලකුණු ගාන කීයද කියලා කමෙන්ට් සෙක්ෂන් වල කමෙන්ට් එකක් දාන්න නැවත අපි හම්බෙන්නේ හෙටත් මේ වෙලාවට සමහර හෙට මේ අනිද්දාත් මේ වෙලාවට තවත් ප්‍රශ්න 20ක් එක්ක අයිබෝම්